තව ගොයන් කැපෙන්නෙත් නැතුව ගොවියෝ කියලා වෙන කවුරු හරි කියනවත් දන්නේ නැහැ. හැබැයි ගොවියෝ දැන් සතුටින් ඉන්නවා. රටේ විපක්ෂයක් කියලා ඉන්නවනේ එකක්. ඒගොල්ලෝ එකට එකතු වෙලා try කරනවා ඉන්නවා කියලා පෙන්වන්න. ඒක හොඳයි. අද 120ට වී ගන්න ඕනේ අපි. කවුද මන්ද කියන්නේ? ඉතින් තාම ගොයන් කැපෙන්නත් පටන් අරන් තියෙන දිස්ත්‍රික්ක කීපයක. එතකොට ඒ කීපයට අදාළව දැන් වී මිලදී ගැනීම වෙනුවෙන් මේ අවුරුද්ද මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. 2025 වෙන් කරේ මිලියන 6000යි මේ අවුරුද්ද මිලියන 16000යි. එතකොට මිලියන 16000න් මිලියන 10000ක් මහ කන්න අරන් තියෙනවා. යල් කන්නට මිලියන 6000ක් අරගන්නවා. එහෙනම් 2025ට වඩා මිලියන 10000ක් වැඩියෙන් 26 වෙන් කරලා තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තව ගොයන් කැපෙන්නෙත් නැතුව ගොවියෝ කියලා වෙන කවුරු හරි කියනවත් දන්නේ නැහැ. හැබැයි ගොවියෝ දැන් සතුටින් ඉන්නවා. මොකද පෞද්ගලික අංශයත් වී මිල මේ වෙනකොට වැඩි කරලා තියෙනවා. ඒ පහුගිය දවස් කීපය ඇතුළේ ඒගොල්ලෝ වී රුපියල් 112 වෙනකන් ගෙනාවා. දැන් අපි ඊයේ පටන් ගත්තා වී ගන්න. මට හිතෙනවා 120ට ඒගොල්ලොත් මෝලට ගෙනත් දුන්නොත් ගන්නම් කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. හාල් මිල නිකන් වැඩි වෙන්නේ නැහැනේ. වී 120ට ගත්තාම හාල් කොටන්න වී කිලෝ 1.6ක් යනවා. ඒ අනුව ගත්තාම අපි දීලා තියෙනවා සිල්ලර බිලස් කැකුළු හාල් කිලෝ එකකට 220කුත් නාඩු කිලෝ එකකට 230කුත් සම්බවලට 240කුත් කීරි සම්බවලට 260කුත්. ඉතින් ඒක මදි කියලා කියනවා නම් ඒගොල්ලෝ වී ගන්න ඕනේ ඊට වඩා වැඩි ගානකටනේ. හැබැයි පහුගිය ටිකේ මේගොල්ලෝ වී ගත්තේ ඊටත් වඩා අඩු ගානකට. ඒ නිසා ඊට වඩා අඩු ගානකට වී ගත්ත එක වෙනුවට 120ට වී ගත්තත් ඒගොල්ලන්ට 230ට වික්කහමත් හොඳ ලාභයක් තියෙනවා. රටේ විපක්ෂයක් කියලා ඉන්නවනේ එකක්. ඒගොල්ලෝ එකට එකතු වෙලා try කරනවා ඉන්නවා කියලා පෙන්වන්න. ඒක හොඳයි. අපි කියන්නේ ඒගොල්ලෝ උද්ඝෝෂණ කරන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්නවා කියලා පේන්න ඕනේ. එතකොට අපේ රටේ ජනතාවට ගොවි ජනතාවට අපේ ආණ්ඩුව දීපු මොනවාද කියලා අපේ රටේ ගොවියෝ දැනගන්නවා. ගොවියාගේ පොහොර සහනාධාරය අවුරුද්දක් ඇතුළේ අපි 100%කින් වැඩි කරලා තියෙනවා. වී මිලදී ගැනීම 120යි. අපි එනකොට රුපියල් 120ට වී ගත්තේ නැහැ. ඒ නිසා අපි වී ගත්තා. වී ගන්න ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කරලා තියෙනවා. 2025 මම ඔබට කිව්වා මිලියන 5000යි. 2025 මිලියන 16000යි. අපි වී ගන්න මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වාරි මාර්ග ටික හදන්න, ඇලවේල ටික හදන්න, වැව් ටික පිළිසකර කරන්න, දිත්ව වලින් හානි වෙච්ච දේවල් හදන්න අපි විශාල මුදල් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක අපි දැන් ගෝවියාගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙච්ච ආණ්ඩුවක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි අර සුන්බුන් වෙච්ච විපක්ෂය ඔය ගෝවියෝ ටිකක් එකතු කරගෙන විරෝධතා දක්වන එක හොඳයි. ඉතින් ඒගොල්ලන්ට විරෝධතා දක්වන අයිතියක් තියෙනවා. අපි සන්තෝෂයි රජයක් හැටියට එවැනි විරෝධතා දක්වද්දී රටේ ගොවි ජනතාවට දෙන්න පුළුවන් උපරිම පහසුකම් දෙන රජයක් අපි හදලා තියෙනවා. මේ වෙනකොට අම්පාර පොඩ්ඩක් කැපෙන්න පටන් අරන් තියෙනවා. නැගෙනහිර පළාතේ ගොයන් කැපෙන්න පටන් අරන් තියෙනවා. ඊට අමතරව අනිකුත් දිස්ත්‍රික්කවල අහස් රැසි වලින් උදාහරණ ගත්තොත් අනුරාධපුරේ අහස් රැස්සෙන් කරන බොහොම පොඩ්ඩක් කැපෙනවා. එහෙම නැතුව තවම හොඳට වීඅස්සන් එන්න පටන් ගත්තේ නැහැ. ඒ එන්න පටන් ගත්තාම අනිත් හැම දිස්ත්‍රික්කෙම වීඑයි අපි දවස් කිහිපයක් යනකොට වී වල කියනවා. එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා එහි කළමනාකරණය කිරීම සඳහා අමාත්‍යාංශ කමිටුවක් නම් කරලා තියෙනවා. පරිසර ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ පිළිබඳව සියලු ආයතන ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා දැනුවත් කරලා තියෙනවා. මේ තත්ත්වයේ බලපෑම මේ සති දෙකෙන් දෙකට සමාලෝචනය කරමින් ඒක රටට කියන්න අපි කටයුතු කරමින් තිබෙනවා. ඉතින් දැනට තියෙන තත්ත්වය ගත්තාම මේක සාමාන්‍ය අපිට කොහොමත් ජූලි මාසේ අගෝස්තු මාසේ කියන්නේ අපේ රටේ ටිකක් පායන කාලෙනේ. ඒතර ජූලි අගෝස්තු පායන කාල නිසාම මේවර ජූලි අගෝස්තු මේ පෑවිල්ලම තියෙයි මේ වැඩිවීම අඩුවීම පිළිබඳ තත්ත්වය තවත් අපිට සමාලෝචනය කරගන්න වෙනවා කියන අදහස තමයි ඒ ප්‍රවීණයන් අපිට විශේෂයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඉතින් මේ එල් නිනෝ තත්ත්වය වර්ධනය වුණොත් ඒකට මුහුණ දීම සඳහාත් අපි සූදානම් වෙනවා. හැබැයි මේකෙන් පස්සේ නොවැම්බර් මාසේ ටිකක් වැහි වැඩි වෙයි කියලා කියනවා. ඉතින් මේ වැහි වැඩි වෙනකොට අපිට අපේ ගොයම මාසෙක විතර ගොයමක් තිබ්බොත් හොඳයි කියලා අදහස තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි හිතනවා ඔක්තෝබර් මාසේ මුල වගේ අපේ කන්න පටන් ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මාසෙක විතර ගොයන් සමහර ගොයන් මාසෙකමාරක් වෙන්න පුළුවන්. මාසෙක විතර ගොයන් තිබුණොත් අර ගම් වතුර තත්ත්වයකට උනත් ඔරොත්තු දෙන්න පුළුවන් නිසා තමයි කන්න කලින් පටන් ගන්න ඕනේ කියන අදහසක් තියෙන්නේ. ඒකාබද්ධ කියලා කිව්වට ඒකාබද්ධතාවයක් නැහැ නේ ඒගොල්ලෝ. තැන් වල හරි යනවා මෙහෙ යනවා එක එක්කෙනාට හිතන දේවල් කරනවා. ඉතින් මට හිතෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා දැනিলা තියෙන කොටත් කලබලයිනේ. හිටපු ගම එකට ඉන්න කට්ටිය උසාවිය යනවා. සමහරව ඇතුළට යනවා. ඉතින් ඒකට කලබල වෙන්න එපා. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් තමයි කලබල වෙලා ඇත්තේ.